අපි මේ ඉන්නේ රිකිල්ල ගස්කඩ ඉලංගමුව අම්බලමේ. මේ අම්බලම විශේෂත්වයක් තියෙනවා අම්බලන් අතර. අපි බැලුවොත් එහෙම අම්බලන් දෙස විවිධ ප්‍රයෝජනයන් සඳහා අම්බලන් ගොඩනගලා තියෙනවා. දැන් මේ අම්බලම ගොඩනගලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම නාන අයගේ ප්‍රයෝජනය සඳහා. මේ ඉලංගම අම්බලම ඇත්තටම කොයි කාලේ හැදුවද කියලා දන්නේ නැහැ. නමුත් මේ දැනට ශේෂ වෙලා තියෙන අම්බලම 1951 දී පමණ ප්‍රතිසංස්කරණයට ලක් වෙලා තියෙනවා. නමුත් මීට කලින් අම්බලමේ තිබුණු ශේෂයන් මෙහි වහලේ අපිට දක්නට ලැබෙනවා. ඒ කියන්නේ නැවත මේක ගොඩනගලා තියෙනවා. මේ අම්බලම ඇත්තටම මෙතන අම්බලමක් තිබුණ බව කියන්නේ වලගම්බා රජතුමාගේ කාලේ ඉඳන් තිබුණා බව කියනවා. විශේෂයෙන් මේ පිහිල්ල රජ පිහිල්ල හැටියට සැලකන්නේ. වලගම්බා රජතුමා මේ ප්‍රදේශයේ ඉන්න කාලෙදී මෙහි ඇවිල්ලා නෑවේ මෙන්න මේ පිහිල්ලෙන් කියලා තමයි ජනප්‍රවාදවල එන්නේ. ඒ නිසා ඇත්තටම මේ වෙනත් ප්‍රයෝජනයන් සඳහා මේ අම්බලම ප්‍රයෝජනෙට අරගෙන නැහැ. මේක අද දක්වාම ප්‍රයෝජනෙට ගන්නේ මේ නාන අය. ඒ අයගේ ඇඳුම් තබා ගැනීම සඳහා ඒ අයගේ විවේකයේ සඳහා තමයි මේ ස්ථානයේ යොදාගෙන තියෙන්නේ. ඇත්තටම මේ බැලුමටම මේ ප්‍රදේශයේ ඊටාම සස්ත්‍රීක ප්‍රදේශයක්. ඊටාම සුන්දර තැනක තමයි මේ අම්බලම පිහිටලා තියෙන්නේ. ඒ දියැලකට සුදුසු වන ආකාරයෙන් තමයි මේ අම්බලම ගොඩනගලා තියෙන්නේ. ඇත්තටම අම්බලන් ගැන මධ්‍යම පළාතේ කතා කිරීමේදී මේ අම්බලම සුවිශේෂත්වයක් දරන්නේ එහි ඇති සුන්දරත්වය සහ එහි අරමුණ වෙනස් එකක් සඳහා භාවිතයට අරගෙන තිබීමයි. ඒ වගේම තමයි මේක අදත් හොඳින් ශේෂ වෙලා තිබෙන අම්බලමක් හැටියට සලකන්නට පුළුවන්.